තෙරුවන් සරණයි සුබ දවසක්. අපි ආව කිරින්දට. මල්ලි ස්ටාර්ට් කරලා ගන්න. පේනව නේද වටේම තියෙන්නේ වැලි. මුහුදු වැලි. අපි යන්න දන්නේ දැන් වැලි ගහන පොම්පෙට. අර තමයි පොම්පේ. මෙතන තමයි වැලි වටේ උඩ තියෙන්නේ. අපි යන්න දන්නේ හෙට. කෑන් දෙය මොකද? ඒසේ යන්නේ. पेट्रोल स्टार्ट पेट्रोल स्टार्ट වෙන්නේ ස්ටාර්ට් අපිට මේක ගන්න ඔව් ඔව් නෑ නෑ මේක සාර්ථකයි අර කියන්නේ මේ වරාය ගොඩ වැඩි කොච්චර දියේ වරාය මේක මීටර 6මාරක් ඕන්න වැලි පොම්පේ අදේනා පීනන්සි බලන්න මේක මේ ගොඩ වෙන වරායක් ඒකයි ප්‍රශ්න අසාර්ථකයි මේ වරාය සිලින්ඩර් 6 හදිසියෙන් එපා ඉන්න ළමයි පල්ලිය කම්ප්ලීට් පිළිවෙල කම්ප්ලීට් එකක් දාන්න ඇත්තට ඉක්මන කරන්න මේකෙන් දැන් ඕකනේ ඔය කම්පියුටර් නෑ මේකෙන් අල්ලලා වැලි ගහන පොම්පේ මට සිරි හරි සිලින්ඩර් මේකද මේකේ කොච්චර පවුනක් ඔව් ලොල්ලො රෝඩේ අර ස්පොට් එකේ තියෙන නැත්නම් යනවා රැෂින් එක ඔව් ඒක ගැන සීලව් අන්න පැත්තෙන් අල්ලගෙන මේක එක තමයි පොම්පේ වැලි පොම්ප කරන්නේ මෙතනින් තමයි නේ මේ පොම්පේ අර අතම නරමාරි පතල් ගමින් ඉන්නවා මාලේ අතර දෙන්න පොඩ්ඩක් මේක සිරිස් කරගන්න තියෙන්නේ ඔව් ඕන කටර කියන්නේ මේක අතරින් යදිනවා ජී පම්පේ කටර ඉස්සර කටර ඉස්සරහද අනේ ඉස්සර අර දින කටර මේ පම්පේ දැන් ගහලා දෙන්න එහෙනම් ස්ටාර්ට් කරන්න අර කටර එක ඉස්සරහනේ අර ඉස්සරහම තියෙන කටර එක නේ උටාලේ ස්ටාර්ට් කරන්න යන්නේ මේකේ පැත්තේ තමයි මහ බටේ එතනින් ඇවිල්ලා මෙතනින් මේක තමයි වැලියකට ඔබන්නේ ඇතුළට එතනින් ඔබලා තමයි මේ ස්ටාර්ට් කරලා රේස් කරන ප්‍රමාණය අනුව ප්‍රෙෂර් වෙලා යනවා සිලින්ඩර් 6 එන්ජින් එකක් තියෙන්නේ වැලි පොම්පේ අදින්න ඒක 6 තාම දුන්නේ නැහැ පොම්පේට ඔපරේට් කරන්න මෙතන පොම්පේ දෙන්න හදන්නේ අතරකින් තමයි දුවන්නේ පොම්පේ. එදින පොම්පේ. හරින් තමයි වැලි එන්නේ. ඉතින් ඇවිල්ලා මේ පොම්ප වලින් කරකිලා තමයි මෙතනින් යන්නේ. අර වේන වැලි කන්දට. අර වේන වැලි කන්දට. ඒක තමයි යන්නේ මෙතනින්. ඇයිද පොම්පේ දායි දැන්.
බටේ මෙතනින් තමයි වැලි පිට කරන්න වැලි. ලොකු හයිඩ්‍රොලික් ජැක් එකකින් තමයි මේක ජැක් එක බාන්නේ. අන්න දැන් බානවා. අන්නක තමයි කරගෙන්නේ. එතනින් තමයි ඉස්සෙල්ලාම කරකවලා ඒක තමයි වැලි වලට ඔබන්නේ. ඊට පස්සේ තමයි මෙතනින් පොම්ප කරනවා අර කඳුරට ආන්න. දැන් ඩිංග පාත් කරනවා. මේ පාත් කරලා මේක වින්චයකින් තමයි වින්චයකින් හයිඩ්‍රොලික් වින්චයකින් පොම්ප දෙකක් තියෙන දෙපැත්තේ. එතනින් තමයි පාත් කරලා මේක කරන්නේ. ගිහිල්ලා අන්න දැන් තමයි පොම්පේ කරගෙව්වේ. ඕවන් පේන්නේ පොම්පේ කරගෙනවා. එතන රේස් කරන අතරින් තමයි එන්නේ. වැලි. ආමගල වැලි බඩේ තියෙන මෙතන. මෙතන මේ දිගේ ගිහිල්ලා අපලා වැලි බඩේ තියෙන්නේ. බලන් ඉන්නේ නකම්. වැලි පොම්ප කරන්නේ. ඊට පස්සේ තමයි මෙතනින් ලොකු 320ක් වගේ ඇවිල්ලා ලොකු ලෝන් නාම මැෂින් එකක් ඇවිල්ලා මෙතනින් තමයි වැලි ගහන්නේ ලොරි වලට. ලොරි වලට ගහලා ඉතින් ලංකාව වටේ වැලි ප්‍රවාහනය කරනවා මෙතනින්. මේ කිරින්ද හතියක් විතර වැඩ කරේ නෑනේ. උලම් පාරක් ඇතුළේ තියෙන එක. උලන් අර ගන්න අවුලක් නෑ. ඒ කියන්නේ ඉතින් මගේ ඉනපතා වැඩ කරනවා නේ කවුද? ගාඩිය උඩ නෙමෙයිනේ ඉතින් උලන් අර ගන්න ලේසිනේ. බෝම්බේ පේනවනේ ඔයගලන්ට වතුර යනවාද
ගල් වලින් වට කරලා තියෙන්නේ එතනින් ඒ කියන්නේ ගල් වලින් වට කරලා මේක වලක් ලොකු වලක් ඒ කියන්නේ මේක හිඳෙන්න වටේම වැලි ටික අද්දනවා මෙතනට ආන්න දැන් තමයි වැලි අදින්නේ ඔක්කොම පාලනය කරන්නේ මෙතෙන් දාන්න පස්සේ මේක ගහන්න එන්නේ අපි අර උස්තර. ඒවල මීට වඩා අවිල්ල මේක අවුරුදු 10ක් ගානේ එන්නේ. ඇයි පාවෙන්නේ නැහැ. සල්ලි එන්නේ ඕන්නේ කෝටි ගණන් දාලා අවුරුදු 13ක් වෙනවලු මේ පොම්පේ මෙතන හදන්න වෙලා. ඒ කියන්නේ මේක දැන් මෙතනට ගෙනල්ලා මේ ටික කරන්න වෙලා අවුරුදු 13ක් වෙනවලු. ආන්න ගත්ත පොම්පේ නැවුඩට දැන් නවත්තන්න යන්නේ. ඒක තමයි පොම්පේ. ෆූඩ් ටැල් එක කියන්නේ සාමාන්‍යයෙන්. එතනින් තමයි වැලි කපලා මේව ගාලා පොම්ප කරලා අදින්නේ. ලොක් කරා. පාත් දෙනවට. පොම්පේ ලොකු වල්ලා